මේ පරසකයට රටා සිරටා දින බල්බල ගෙදරදීම හදාගමද. ඉතින් මේ වැඩේද අපිට ඕන වෙනවා ආඩන ඌන බෝඩ්ඩයක් මේල්ටුමේල් වයස් 3ක් WS 28/11 ටයිප් එක පික්සල් LEDs ස්ට්‍රිප්ය. ඉතින් මේ ස්ට්‍රිප් එක LEDs 50ක් තියෙනවා. සෝ එහෙනම් අපි දැන් යමු මේක ඇසෙම්බල් කරගන්න. ඉතින් අපි මුලින්ම ගන්න අපේ පික්සල් LED ස්ට්‍රිප් එක. මේ ස්ට්‍රිප් එක වල පේන ඇති තැන් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ තැන් දෙකින් ඔයාලා තෝරගන්න ඕනේ මෙන්න මේ පැත්ත. හරිද? ඒ කියන්නේ මේ වයස් කනෙක්ට් කරන්න පුළුවන් පැත්ත. ඉතින් ඔයා මෙන්න මේ පැත්තේ තියෙනවා මෙන්න වගේ වයස් දෙකක් එළියට. හරිද? මේ වයස් දෙක එකට ගෑවුනොත් ෂෝට් වෙනවා. අපි ඒක නිසා මේක අනිවාර්යෙන් ටේප් එකක් ගහලා කවර් කරගන්න ඕනේ. ඉතින් අපි දැන් මේක කවර් කරගමු. ඉතින් ඔයාලා පේනවා මම මේ වගේ ටේප් දෙකක් ගහලා මේ දෙක දැන් ගෑන එක නතර කරලා තියෙන්නේ. ඉතින් දැන් තියෙන්නේ ඔයාලට මෙන්න මේ පින් සෙට් එක තියෙන වයර් එක ගන්න. ඉතින් මේකේ වයස් 3ක් තියෙනවා. මේ කොනේ තියෙන රතු පාට වයර් එක 5 වෝල්ට්. ඒ කියන්නේ අපි මේකට දෙන වෝල්ටේජ් එක. ඊට පස්සේ මේ කොනෙම් තියෙන වයර් සුදු පාට තියෙන එක ග්‍රවුන්ඩ් එක. ඒ කියන්නේ දැන් අපි වෝල්ටේජ් එක යන්නේ 5 වෝල්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි. එතකොට මේ මැද තියෙන පින් එක තමයි ඒක ඩේටා පින් එක. ඩේටා පින් එකෙන් තමයි අපි ප්‍රෝග්‍රෑම් එකේ ලිව්වට පස්සේ අපිට මේක දෙන කලර් කෝඩ් එක යවන්නේ. ඉතින් දැන් අපි ගා තියෙනවා මේල්ට මේ වයස් 3. අපි දැන් මේ තුන මේකට කනෙක්ට් කරමු. ඉතින් මෙන්න මේ වගේ ඔයාලත් කනෙක්ට් කරගන්න ඔයාලගේ පික්සල් LED ස්ට්‍රිප් එකේ. ඊට පස්සේ ඔයාලා ගන්න ඔයාලගේ Arduino Uno එක. මේ Uno එක අරගෙන ඔයාලා මේ රතු පාට කනෙක්ට් කරගත්ත 5 වෝල්ට් වයර් එක කනෙක්ට් කරන්න Arduino board එකේ 5 වෝල්ට් එකට. 5 වෝල්ට් පින් එකට. හරිද? ඊට පස්සේ ඔයාලා ඊළඟට මේ සුදු පාට වයර් ග්‍රවුන්ඩ් එකනේ. ඒක එහා පැත්තේ තියෙන මේ ග්‍රවුන්ඩ් පෝට් දෙකෙන් කැමති එකට ඔයාලා මෙන්න මේක ප්ලග් කරගන්න. ඊට පස්සේ data pin එක මම කනෙක්ට් කරනවා පින් නම්බර් 2 එක. ඒ කියන්නේ බිංදුව 1 2 දෙවෙනි පින් එක. ඉතින් ඔයාලට ප්‍රෝග්‍රෑම් එකේදී ඔයා කැමති පින් එකක් සෙටප් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත. ඉතින් මගේ කෝඩ් එකේ තියෙන්නේ පින් නම්බර් 2. assemble part එක මෙච්චරයි. දැන් අපි යමු ප්‍රෝග්‍රෑම් එක බලන්න. ඉතින් ඔයාගේ Arduino Uno board එක ඔයාගේ කම්පියුටර් එකට ප්ලග් කරගන්න. ඔයාට ඕනෙනවා USB type A ඉඳන් USB type B තියෙන වයර් එකක්. ඉතින් ඔයාට සාමාන්‍යයෙන් Arduino එකක් buy කරද්දී මේ වයර් එක free හම්බ වෙනවා වගේ පැකට් එකේම. ඉතින් එහෙම නැත්නම් ඔයාට මේක වෙනම buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් දැන් අපි මේ පැත්ත කියන්නේ type B පැත්ත අපි Arduino එකට මේ වගේ perfect විදිහට setup කරගත්තා. ඊළඟට අපි දැන් මේක මම connect කරනවා මගේ lab එකට. ඉතින් ඔයා මුලින්ම දැන් ඔයාගේ PC එකේ ඉන්ටර්ෆේස් එකට යන්න. ඒක ගියාට පස්සේ ඔයා මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. ඉතින් මගේ Mac එකක් නිසා මම Safari browser එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා ටයිප් කරන්න Arduino IDE download කියලා. ඊට පස්සේ මෙන්න මෙතන පෙන්නනවාට Arduino හරියට මේ කියන්නේ ඒගොල්ලන්ගේ ඔරිජිනල් සයිට් එකෙන් මෙන්න මේක download කියලා පෙන්නනවා. ඉතින් වෙන සයිට් වලට යන්න එපා මේකටම යන්න. download and install Arduino IDE click කරා. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්වන්න ඇති Windows macOS Linux වගේ ඕනම කම්පියුටර් එකක download කරන්න පුළුවන්. ඉතින් Mac එක මගේ Mac එකක් නිසා මට පුළුවන් මෙතනදී download the latest release කියලා මෙතන click කරන්න. එතකොට ටිකක් කියලා යනවා. එතකොට ඔයාලට මේ ඔයාගේ Mac එකක් නම් ඔයා දන්නවනේ hello දීලා download කරගන්න පුළුවන්. ඉතින් දැන් මම download කරන්න යන්නේ මොකද මගේ Arduino IDE එක download කරලා දිනවා කලින්ම. ඉතින් දැන් මම Arduino IDE එක මේ විදිහට මගේ open කරගන්නවා. ඉතින් මෙහෙම ඔපන් වුණාට පස්සේ ඔයාට මේ වගේ ස්ක්‍රැච් එකක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ ස්කෙච් එකේදී ඔයාට පුළුවන් මෙහෙම select board කියලා තියෙනවා. මෙතන select board කියන තැනින් ඔයා මුලින්ම ඔයාගේ දැන් board එක plug කරලා තියෙන්නේ. එතකොට ඔයාලා මෙතන පෙන්නනවා ඔයාගේ Arduino Uno ඔයාගේ serial port එකත් එක්ක මේක පෙන්නනවා. එතකොට ඔයාට පුළුවන් ඒක select කරගන්න. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ නිකන් normal code එකක්. ඉතින් ඔයාට පුළුවන් දැන් මම මේ ඔයාට පහලින් දාලා දිනවා මේකේ code එක drive link එකකින්. ඉතින් drive link එකකින් ඔයාට පුළුවන් මේක download කරලා ඒ code එක copy කරලා මෙතන paste කරලා ඒක upload කරන්න. ඉතින් අපි මුලින් පොඩක් code එක ගැන බලමු. ඉතින් මෙතන අපි include කරලා තියෙනවා fast LED library එක. ඉතින් මෙන්න මේ library එකෙන් තමයි අපි මේ bulb වල තනිකරම වැඩ කරන්නේ. ඒ කියන්නේ patterns ඔක්කොම හදන්න library එක තමයි අපිට පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන LED pin කියලා. LED pin කියන්නේ අපි ඉස්සෙල්ලා අපේ මේ අර වයස් වල pixel LED වයස් වල අපි ගත්තේ මැද පින් එක data pin එක කියලා. ඒ pin එක කනෙක්ට් කරේ pin number 2 එකනේ Arduino එකේ. අන්න ඒක තමයි මේ LED pin කියලා තියෙන්නේ. ඊට පස්සේ නම් LEDs කියලා තියෙනවා.
මේක තමයි වගේ එල්ඩ ස්ට්‍රිප් එක තින බල්ස් ගන දැන් අපේගේ බල් පනත් තිනම පනාම වැඩකන්න නිසා පනාම දාලාතින තින් මෙතර පනහක් විතරන්න මේ ඕට පුළුවන් 100ක් 200ක් ඒවගේ ලොකු ගානක් වුණත් ගෙනියන්න හැබැයි ඕට සිද්ධෙන මෙන්න මේ ලයිට් ස්ට්‍රිප් එකේ මෙන්න මේ තියනන මේ අග පෝට්ටය මෙන්න මේ පෝට් එකට වා තව පික්සලලි ස්ට්‍රිප් ගෙනල්ලා ප්ලක්කන් ප්ලයිකන මෙන්න මේ වගේ ස්ට්‍රිප් වල අර අපි කලෙක් කනෙක් කරපු එකට එකට මේ කනෙක් කරන්න යන්න පුළුවන් ඉතින් එතන දිවට අනිවාරෙන් පවසප්‍රය එක අනිවාරෙන් පාච්චිකන්න න මොකද එතකොට ඇම්පියස් කාන වැඩි ආඩනෝ එකෙන් එච්චර ඇම්පිය ගන කව් කරන්නේ ඉතින් ඊලකට අපේ කෝඩ් එක තින බ්‍රයිට්නස් මං 180 දාලා තින්නේ දාන ප්‍රෝග්‍රෑම් ලෙවල් එක ඉතින් වාට අඩුවැඩි කරගන්න පුළුවන් වාගේ ප්‍රිෆරන්ස් එක අනුව ඉතිං දැන් අපියන වැඩි කතානතුව කෝඩ් එක අප්ලෝඩ් කරගෙන බලු ඉතින් දැන්වා ඔයාගේ කෝඩ් එක අප්ලෝඩ් කරගන්න මෙන්න මේ වගේ බට්න එකක් තින දකුණු පැත්තට මෙන්න මේ බඩ්න එකවා කලික් කරගන්න එතකොට මෙන්න මේ කෝඩ් එක කම්පයිල්ලා මෙන්න වගේ ලයිට් තුනක් පත්තිනවාගේ බෝඩ් එක හරිද ඒ කියන්නේ දැන්ව කෝඩ් එක අප්ලෝඩ්ලා ඉවර දැන්වට පෙනති මෙන්න මේ එල්ඩිස්ටික දැන් ලස්සට පත්වෙන ඉතින් දැ මෙතන පැටන් සීරඩා තියෙනවා ඉතින්දන්වට පෙනති ලස්සන පැටන්ස් පත්වෙන බෞද්ධ කොඩිය කලස් යනවා ඊට පස්ස දැන් ගොඩක් පැටන් සන්න තින මේ ප්‍රෝගේම එකටන්න ඉතින් මේ පරසක්කට වාලා ගෙතර මාරිද ලස්සන කරගන්න පුළුව මෙන්න මේ වගේ එල්ඩ ස්ට්‍රිප්ටක් කරම් ප්‍රෝගම් කල ඔයා මේක හදාගත්තු මේ බල්බල ඇතරමකුවොත් ම දැන් අවුදු හතක් තිසිනම් පාවිච්චි කරන්න ඒගැන්න ඒදරමට මේක ඩියරබල් ඒ පික්සල ලිට සදලදීන් තනික ගලුව එකක් ඇතුළ දාලා මේල් කල තින්නේ ඩමේජසන්න තිය සම්බධතා ගොඩක් අඩු ඉතිං ඇටලිස් මංවලට කියන්න මේකට ගිය කොස්ට එක ඉතිං ආර්නෝ බෝඩ් සාම රුපියල් 950ක් වගේ වෙන එතකොට මෙන්න මේ ස්පිප්පේ සාමනෙන් වාට 2150ගේ ගන්න පුළුවන් ශොප්ස් තියන වාලගේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් කනල ශොප්ස් තින ලාබට ඉතින් ඒගේ තැන්වලින් ගන්න පුළුවන් ඉතින් ජම්පයසල්ල ෙචර මහලු කොස්ටක් යන්න ඉතින් රුපියල් 3000 මෙන්න මේගේ ලස්සන් දෙයක් කරගන්න පුළුවන් කියන ඉතින් වෙසක් සිසන එක ඔයා මේ දේ කරනවාගෙන ඉතින් වෙනම ලෙවල්ලයක් ඉතින් මේ වෙසක් සිසන එකෙත් ඔයාලත් එනම් මේ වගේ ට්‍රයි කල්ල බලන්න ම ටෙක්ප ඩිකේෂන් චානලගෙන් එකතුන පමද සන්දිනු ඉතින් වීඩිය කොඳනම් අනිවාරයෙන් ලයික අදදාන්න යන්න ඉතින් මේ වගේ දෙවලට ඉන්ට්‍රස්සයි වාලගවත් තින්නන අනිවාරයෙන්ම ෂයකන්න වාට මොනහර මෙන්න මේ වැඩේදි ප්‍රශ්නයක් කවත් අනිවාරෙන් කමෙන්ට අදදාගන්න අපි ඔන්ලාගලට උදවගන්න ඉතින් අද වීඩියක මෙතනින් ඉවර වෙන අපේ චානලක සස්ක්‍රයිප් කළ තියාගන්න මේ වගේ තව වැදගත් ටියටෝරිස් ගොඩක් කිසාට එන්න තියෙනවාට ගෙදරිදම් හදාගන්න පුළුවන් රොබට්ස්ලා එක දේවල් එන්න තියෙන ඉතින් ඉන්ට්‍රස් කට්ටිය සස්ක්‍රයිප් කරන්න යමු